Hai hai, Assalamualaikum කොහොමද වලට අම්මේ අවුව මං මම මේ තාච්චිය පදම් කරන්න නම් දන්නේ නැහැ. හැබැයි මම මේක අහගත්තා පදම් කරන විදිය. දැන් මේ තාච්චිය පදම් කරන විදිය මං කරන විදිය හරිද නැද්ද කියලා ඔයාලා බලලා කියන්නකෝ. මං කෙනෙක්ගෙන් අහගත්තා. ඒ විදිය තමයි කරන්නේ. බලමු. ඔන්න දැන් තාච්චිය කළු වීගෙන එනවා. ඊට පස්සේ අපි පොල් තෙල් ටිකක් දාගන්නවා. ලේසි නෑ කියනවනේ. මං කරන විදිය හරිද නැද්ද දන්නේ නෑ. ඔන්න කළු වුණා දැක්කනේ. දැන් ආයි අපි පත්තු කරන්න ඕන ලිප. ළමයි මම ෆස්ට් ටයිම් එකට තමයි මෙහෙම තාච්චියක් මෙහෙම පදම් කරන්නේ. දන්නේ නැහැ ඉතින් මං කරනවා හරිද නැද්ද කියලා. ඔන්න ගින්දර නිමා ගත්තානේ. දැන් මේක පිහගෙන අපි ඊළඟට ලුණු දාමු. ලුණු දාලා මේව කරගමු. දැන් ඊළඟ වැඩේ කරන්නයි යන්නේ. ඔන්න අපි පොල් තෙල් දැම්මා. දැන් අපි ඒක ලුණු වලින් මේව කරගන්නයි හදන්නේ. මං ඉලිය එරන් කරන්න කියලා හිතුවද? මං ඇත්තට මේ පරිණ තාක් මේ කරන්නේ මට හරි බයයි අර ගින්දර මෙහෙම පුම් ගාලා ඉතියලා ජීජි කෙනෙක් කියලා. තාම ඉතින් මම මේකට හුරු වෙන ගමන්නේ. ඒ හින්දා කොහොමයි කියලා මට ඕන වුණාට තාච්චිය පදම් කරගන්න. මං ඒක අහගත්තේ මේ මාතර අපේ හෙළරවුලේ කටකස්මේ සඳුන් මල්ලි. හැබැයි මල්ලි කිව්වා කීපු විදියට කරාද කියන්න මට හරියටම ගාණක් නෑ. ඔයාලා බලලා කියන්න මම මේක කරා හරිද නැද්ද කියලා. ඔන්න අපි දුන්නු ඒක නම් ඉවරයි. දැන් කරන්න යන්නේ බිත්තර එක ඒව කරන්න.
මේකේ වොයිස් ටික නැති වෙලානේ. ඉතින් ඔන්න මං දන්න විදිහට තාච්චිය පදම් කරගත්තා. මම මේක අහගත්තේ හෙලරැවලේ කටගැස්මිමි පේජ් එකේ සඳුරු මල්ලිගෙන් තමයි. ඉතින් ඒ මල්ලි මට කිව්වා. හැබැයි මට එයා කීප විදිහට මං කරාද කියන එක හරියටම ෂුවර් නෑ. ඉතින් ඔයාලා බලන්න කියන්න මම මේ කරපු විදිය හරිද නැද්ද කියලා. එහෙම වැරද්දක් තියෙනවා නම් කියන්න. එතකොට මට හදාගෙන ආපහු මොකක් හරි කරන්න පුළුවන් නේ. එහෙනම් ගිහින් එන්න. බයි.